Good evening, everyone, and welcome to Open News. Tonight, we're diving deep into the headlines that truly matter beyond the surface. We've got some fascinating perspectives lined up, questioning the narratives you might be hearing elsewhere. Because here, we believe an informed public is අයිබෝවන් ඉතින් අදත් ඔබ සියලු දෙනාම ඊටම ආදරෙන් පිළිගන්නවා ඕපන් නිවුස් වැඩසටහනට. ඔබ දන්නවා සුපුරුදු පරිදිම අපි ඕපන් නිවුස් වලින් ඔබට අරගෙන එන්නේ සිරස්තලයකින් ඔබට ගිය කතාවක් සෑම විටකම අපි ඔබට අරගෙන එනවා. ඉතින් අපේ අලුත් channel එක subscribe කරලා අපිත් එක්ක රැඳී සිටින ඔබට ඔබේ වටිනා ප්‍රතිචාර දක්වන ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් අමතක කරන්න එපා. අපිව subscribe කරන්න. ඒ වගේම අපේ වැඩසටහන් ඔබේ යාළු මිත්‍රාදීන් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් අදත් නැවත වතාවක් අපේ සමාජයට වඩාත්ම බලපාන දැවෙන අපට මගහැර යා නොහැකි මාතෘකාවක් කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් සුපුරුදු පරිදිම අදත් ස්විස්තරලන්තයේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙනවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීලාල් ප්‍රියන්ත මහතා. අපි ශ්‍රීලාල් ප්‍රියන්ත මහතාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. අයිබෝවන් ශ්‍රීලාල්. අයිබෝවන්. ශ්‍රීලාල් පහුගිය දවස්වල කීපය පුරාම අපි අපේ විවිධ වැඩසටහනවලදී විශේෂයෙන් ඔබ පෞද්ගලික කරන ඊතලයේ වැඩසටහන, ඒ වගේම අපේ RNK London Talks වගේම අපේ මේ Open News වැඩසටහන තුල අපි පහුගිය මාසය පුරාම විවිධ වූ මාතෘකා යටතේ කතා කරමින් හිටියේ ආගමික ස්ථාන වගේම සමාජයේ වෙනත් පුද්ගලයන් අතින් දූෂණය වෙන අපයෝජන වෙන අපේ කුඩා දරුවන් පිළිබඳව විශේෂයෙන්ම අවුරුදු 18ට අඩු දරුවන්ට මේ වෙනකොට අත්වලා තියෙන ඉරණම දෘශ්‍යමාන සමාජය තුළ නොපෙනුනත් එහි යට කතාව මොකක්ද කියන එක අපි නිරන්තරයෙන් කතා කළා. ඉතින් මේ විශේෂයෙන්ම අදත් අපි මාතෘකාවට යොමු වෙන්නෙම මේ දරුවන් අපයෝජනය කිරීම සහ ඒවා පිළිබඳව මොනතරම් දුරට සමාජයේ දැනුවත් වෙනවද වාර්තා වෙනවද කියන එක පිළිබඳව කතා කරන්න. දැන් අපි විශේෂයෙන්ම දකින දෙයක් තියෙනවා සමහර අවස්ථාවල මේ වැඩිහිටියන් එක්ක පූජකයන් කවුරුන් හෝ අතින් දරුවෙක්ව දූෂණය වුණාම නැත්නම් අපයෝජනයට පත් වුණාම විශේෂයෙන්ම මේවා බොහෝ විට පවුල ඇතුලේ වහගෙන ඉන්නවා. එතකොට බේරගන්න බැරි අවස්ථාවක් ආවොත් දෙමව්පියෝ කරන්නේ ගිහිල්ලා හොර රහසේ රෝහලකට දරුවව අරගෙන යනවා. එතකොට මේ රෝහල් වලට අරගෙන ගියත් සමහර වෙලාවට එක්ක නීතිල තියෙන බය නැත්තම් ඒ අපයෝජනය කරන ලද පුද්ගලයා යම් කිසි ආකාරයක සමාජ දේශපාලනමය සහ ආර්ථික බලය තියෙන පුද්ගලයෙක් නම් ඔහුට තියෙන බිය නිසා දෙමව්පියෝ සහ දරුවෝ මේවා එලි කරන්නේ නැහැ. එතකොට රෝහල් වලට ගියාමත් අපිට බොහෝ කතාවල අවසානයේ දකින්න තියෙන දෙයක් තමයි මේ රෝහල් වලින්වත් මේක පොලිසියට දන්වලා නැහැ කියන කතාව සමහර සිද්ධි අධ්‍යයනය කරනකොට අපිට පේනවා. ඇත්තටම ඔබ හිතන විදිහට ශ්‍රීලාල් මේ රෝහල් ගත වෙන සෑම දරුවෙක්ම රෝහල් ගත නොවන දරුවන් ගැන අපිට කතා කරන්න අමාරුයි මේ අවස්ථාවේ. මේවා මේ විශේෂයෙන් අඩුම තරමේ රෝහලක් වෛද්‍යවරයෙක් කියලා කියන්නේ යම්කිසි වගකීමක් දරන කෙනෙක් රජයක. ඔබ හිතනවද රෝහල් ගත වෙන දරුවන් සියලු දෙනා පිළිබඳවම එහි වෛද්‍යවරු මේ පිළිබඳව පොලිසියට දැනුම් දෙනවද? ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දෙනවද? එහෙම දැනුම් දෙන්නේ නැත්නම් ඒකට තියෙන හේතුව මොකක්ද? ඒ වගේම එහෙම දැනුම් දුන්නා නම් අපිට පුළුවන් නේද අඩුම වශයෙන් වළක්ව ගන්න මේ සිදුවෙන ප්‍රමාණය ඊටාම සුළු ප්‍රතිශතයක් හරි. බොහොම ස්තුතියි. ඇත්තටම යම්කිසි දැන් මේ දවස්වල තිබෙන ප්‍රධානම මාතෘකාවක් කතිකාවතක් තමයි මේ භික්ෂූන් වහන්සේලා විසින් ළමා ප්‍රයෝජන සිද්ධ කරනවා කියන කරුණ දුන්නේ. දැන් ඒකෙදී අපිට විශේෂයෙන්ම මූලික වශයෙන් සඳහන් කරන ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නට පෙර දැන් පසුගිය අවුරුදු 3 පමණ හෝ එහෙම නැත්නම් 2 පමණ කාල පරිච්ඡේදය තුල ලංකාවේ පන්සල් ආශ්‍රිතව භික්ෂූන් විසින් මේ ළමා අපයෝජන 285ක් සිද්ධ කරලා තිබෙනවා. හැබැයි මේ 285 සිද්ධ කිරීමේදී අනිත් ආගම් වල, ඒ කියන්නේ මුස්ලිම් හෝ හින්දු හෝ කතෝලික එවැනි ආගම් වල මම පොඩ්ඩක් ඔබ නිවැරදි කරොත් 471ක් කියලා නේද සංඛ්‍යාලේඛන සඳහන්? නෑ 488ක් තමයි 2018 සිට 2022 දක්වා. right ඊට පසුව
පසුගිය අවුරුදු දෙක තුන හෝ තුනක කාලය තුල තවත් 285ක්. තවත් 285. ඒ කියන්නේ අර 488ට අමතරව ඒක top up තවත් කරනවා, right, 285ක්. එතකොට මේ 285 තුල අන්‍යාගමික කතෝලික හෝ එහෙම නැත්නම් අන්‍යාගමිකයන් පූජකවරුන් විසින් සිද්ධ කළ තියෙන එක අපයෝජනයක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ. ඔව්. දැන් 285ට එකයි. එකයි. දැන් ඒකේ අපේ ආගමික පරිසරය තුල ඒ කියන්නේ භික්ෂු සමාජය තුල මොනතරම් බරපතල විදියට අපයෝජන සිද්ධ කරනවද කියන එක මේ කියන සංඛ්‍යා දත්තයම ඉතාමත් වැදගත්. ඒ කියන්නේ භික්ෂු සමාජයේ ඉතාම විශාල වශයෙන් අපයෝජනයේ සිද්ධ වෙනවා. නමුත් ওই කතෝලික හෝ හින්දු හෝ මුස්ලිම් හෝ ඒ ආගමන් වල පූජකවරු හෝ එහෙම නැත්නම් ඒ ආශ්‍රිතව සිද්ධ වන එවැනි ක්‍රියා වාර්තා වෙන්නේ ඉතාමත් අවම. ওই මං කිව්ව ආකාරයට එකයි වාර්තා වෙලා තියෙන්නේ. දැන් එතනින් ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැ මොනම හේතුවක් මතවත් එවැනි අය අතර එවැනි දේවල් සිදු නොවෙනවා කියන එක අදහස් කරන්නේ නැහැ. අපි වාර්තා වෙන එක අඩු වෙනවා වෙන්න පුළුවන් නේ. වාර්තා වෙන එක අඩු වෙන්න පුළුවන්. හැබැයි එහෙමත් නැත්නම් තවත් පැත්තකින් අපිට හිතන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් එවැනි දේවල් නොවෙනවා කියන එකත් එක පැත්තකින් කල්පනා කරන්න පුළුවන්. නමුත් ඒක 100%ක් සාර්ථක පිළිතුරක් නෙවෙයි ඒක මගේ. නමුත් අපිට දැන් 285ක් වාර්තා වෙනවා කියන්නේ හැබැයි ඕක තව දෙකින්වත් වැඩි කරන්න වෙනවා. කියන්නේ 500ක් විතර වෙනවා කියන එක තමයි අපිට උපකල්පනය කරන්න තියෙන එක. වාර්තා නොවනවා ඉතාම විශාලයි. වාර්තා වෙන ප්‍රමාණය අඩුයි. දැන් කෙසේ වෙතත් දැන් අපේ දන්නවා අපි දැන් මේවා කියනකොට මේවා කරුණු අනාවරණය කරනකොට භික්ෂු සමාජයේම ඉන්න අය නිරතුරුව ප්‍රකාශ කරන දෙයක් තමයි ඇයි අන් අය ආගමික අය කතා කරන්නේ නැත්තේ? මේ පූජකවරයෝ කරන්නේ නැද්ද? හින්දු ආගමේව කරන්නේ නැද්ද? කතෝලිකයෝ කරන්නේ නැද්ද? ඇයි ඒගොල්ලන්ගේ ඒවා විතර කරන්න කියන්නේ නැත්තේ? ඇයි භික්ෂු සමාජයේම අය විතරක් කියවන්නේ ඕගොල්ලෝ? ඒ කියන්නේ මේක භික්ෂු සමාජයට පහර ගහන්නද? NGO වලින් සල්ලි අරගෙනද? එහෙම නැත්නම් වෙනත් මේ අන්‍ය ආගම බලවේගවල කොළු අතක් වෙලාද මේවා දේවල් කරන්න කියන එක අපෙන් ප්‍රශ්න කරනවානේ සමහරව ඇත්තටම. දැන් ඇත්තටම අපිට ඒ අයට දෙන්න තියෙන පිළිතුරත් මොකද්ද? දැන් මේ කියන සංඛ්‍යා ලේඛන අනුවම අපිට පැහැදිලිව පෙන්눔 කරනවා ඒ අය අතරට වඩා අපේ භික්ෂු සමාජය තුල මේවා වැඩි කියන එක. ඒ නිසා අපිට මූලික වශයෙන් අඩු වලට වඩා වැඩි තැන කොටස් පිළිබඳව තමයි සාකච්ඡා කිරීමට මූලික වශයෙන්. අරවා කතා කරන්න එපා කියන එක නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ. හැබැයි වැඩිපුර සිද්ධ වෙන ස්ථානය පිළිබඳව අපිට විශාල වශයෙන් කතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ වෙද්දී අපි මේ කාගේවත් NGO සල්ලිවත් අපිත් මේ බුද්ධ දර්ශනීය බුද්ධ ආගම ඒක වෙනුවෙන් කටයුතු කරන අය අපි දහම් පාසල් පරිසරයක් තුල ඇදිච්ච අපිත් අපේ පෞල් පරම්පරාව ඔබගේ පරම්පරාව අපි සියලු දෙනාම මේ බෞද්ධ ආශ්‍රමයේ හැදිච්ච බෞද්ධ දහම් පාසලේ එහෙම නැතු අපි කතෝලික හෝ වෙනත් ආගමක පරිසරය හෝ එහෙම නැත්නම් ඒ වලට ගිහිලා වැදුම් පිදුම් කරත් ජීවිතේට කරපො නැති චරිතනේ අපි එක පැත්තකින් බලනකොට NGO දාගෙන අපිට ආගමට ගහන්න ඕනේ නේ වෙනම අවශ්‍යතාවයක් නෑ මතුවෙන්නේ නෑ එහෙම ඉතින් එහෙම තුන. නමුත් අපිට මුස්ලිම් හෝ කතෝලිකෝ හින්දුවෝ හෝ එවැනි අය එවැනි දේවල් සිද්ධ කරනවා නම් සංඛ්‍යා ලේඛන දත්ත සහ සිදුවීම් තියෙනවා නම් ඒවත් මේ විදිහටම කතා කරාට වරදක් නෑ කතා කළ යුතුයි. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් අපි මූලික වශයෙන් මෙහිදී අපේ ප්‍රමුඛත්වය දෙන්නේ මේ අපේ භික්ෂු සමාජයේ සිද්ධ වෙන මේ ක්‍රියා පිළිබඳව. මොකද මේක දිගින් දිගටම කාලයක් තිස්සේ සිද්ධ වෙනවා. මේවා අපි හිතුව අද නතර වෙයි, හෙට නතර වෙයි, අනිද්දාට නතර වෙයි. එහෙම කිව්වට නතර වෙන්නේ නැහැ. දැන් මෙතෙක් කල් අපේ සමාජයේ මිනිස්සුත් මේවා වහගෙන හිටියා. හේතුව මොකද? මේ බෞද්ධ සමාජයේ මේවා හෙළිදරව් වෙන එක හොඳ නැහැ. අපකීර්තියකට ලක් වෙනවා. ඒ නිසා මේවා කවදා හරි නැති වෙලා යයි. ඒක නිසා දැනට හංගගෙන ඉමු කියලා. නමුත් හංගන්න මේවා සිදු වෙනවා වැඩි. දැන් ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා අපිට සමාජය තුලින් බලපෑමක් එල්ල වෙනවා. තවදුරටත් මේවා සංගගෙන සිටින්න එපා. දැන් මේවා අනාවරණය කළ යුතුයි. මේවා කරන පුද්ගලයෝ අනාවරණය කළ යුතුයි. ඔවුන්ගේ නිර්වත හිල්දරව් කළ යුතුයි. එහෙම නැත්නම් මේක නීතියෙන් ඉෂ්ට වෙන්නේ නැත්නම් මේ නිසි පිළියුම් අඩුතරමින් මෙවැනි මාධ්‍ය දේවල් වලින් හරහා හෙලි කළා මේ වලට පිළියම් සොයා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන සමාජ බලවේගයක් අද ගොඩනැගලා තියෙනවා. අද බලන්න මුළු රටම කාගේද ගැනද කතා වෙන්නේ? භික්ෂූන් සහ දරියන් අපයෝජනය කිරීම. දැන් මේක ජාතික ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙන පැත්තකින් බලන විට දැන් අපි බලනවා තරාතිරමවත් බලන්නේ නැතුව ඒ මහා සංඝනායකද අටමස්ථානාධිපතිද කියන එක නෙමෙයි අද ජනතාවට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් අර කියන ඔය අටමස්ථානාධිපති විසින් දූෂණය කළ අය කියන ඒ දරුවට ඇත්තටම ජීවිතේට කිසි කෙනෙක් දැකලත් මේ දරුවා කවුද දන්නේ නැහැ. හැබැයි මහා ජන ගඟක් ඒ වෙනුවෙන් අද හිටගෙන ඉන්නවා. ඒක ලොකු ප්‍රවණතාවක්. ඕ ඇත්තටම මෙහෙමයි ඕනෑම රටක ඕනෑම ප්‍රශ්නයක් තුල ජනතා බලවේගයක් නවත්තන්න කිසිදු ජකතෙකුට හැකියාවක් නැහැ. ත්‍රිවිධ හමුදාව පොලිසිය දැම්මත් ජන බලවේගයක් විශාල වශයෙන් සමාජය තුල ස්ථාපිත වුණොත් යම් කිසි ප්‍රශ්නයක් වෙනුවෙන් ඒක වෙඩි තියලා මර්ධනය කළ විනාශ කරන්න බෑ ඇත්තටම.
අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ රටින් පලා යෑමේ සිද්ධිය මොකද වුනේ? ඔහු 169ක් ඡන්දය අරගෙන බලයටපත් වූ ජනාධිපතිවරයා. අවුරුදු 2ක් වැනි කෙටි කාලයක් බලයේ සිටීමට හැකියාව ලැබුණා. නමුත් ජනතා බලවේගය අර 69ට වඩා ඉහළට ආවා. අන්තිමට ඔහුට තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා රටින් පලා යාමට සිද්ධ වුණා. දැන් එතනදි තුවක්කු බලය හෝ පොළු බලය හෝ ගෝල් පේස් අරගලයට පහර දීලා නවතා ගැනීමට හැකියාව ලැබුණාද? නැහැ. ඒකෙන් අපිට අදහස් කරන්නේ මොකද? ජන බලය කියන එක සියලු බලවේගයන් අභිභව යන එක. ඒ උණ්ඩේට නවත්වන්නත් බැරි දෙයක් ඒක. ඒ නිසා තමයි දැන් ඔබගේ කියපු ප්‍රශ්නෙට මූලික වශයෙන් මම දැන් පිළිතුරු දෙන්නම්. මොකද අපි දැන් මේ සංඛ්‍යාලේඛන දත්ත මේ හරියට උපයෝග කරගෙන මම මේ ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ. දැන් ඔබ ඇහුවා දැන් මේවෙනි සිද්ධියක් සිද්ධ වුණාට පස්සේ මූලික වශයෙන් රෝහල් වලට මේ දරුවෝ ඇතුළත් කරන ප්‍රතිකාර සඳහා. එතකොට ඒ හරහා මේ හරහා පොලිසියට මේ පැමිණිල්ල යවෙන්නේ නැද්ද එතකොට කියන එක. ඇත්තටම අපේ ලංකාවේ ඔය රහසිගතව භික්ෂු සමාජයේ හෝ එහෙම නැත්නම් වැඩිහිටි සමාජයේ හෝ ගිහි සමාජයේ හෝ යම්කිසි ලිංගික අපයෝජනයක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන දරුවාට යම්කිසි අගදායක තත්ත්වයක් සිද්ධ වෙනවා නම් දැඩි අසනීප තත්ත්වයකටපත් වීමක් වගේ දෙයක් සිද්ධ වුණා නම් ඊළඟට අපිට යන්න තියෙන කිට්ටුම තැන මොකද්ද? අනිවාර්යෙන් යා යුතු තැන මොකද්ද? රෝහලකට. එතකොට රෝහලකට ගියාට පස්සේ රෝහලෙන් තමයි අවශ්‍ය දරුවව පරීක්ෂා කරලා බලලා අපයෝජනයක් සිද්ධ වෙලා තිබෙනවද නැද්ද? සිදු වෙලා තිබෙනවා නම් කොයි ආකාරයට සිද්ධ වෙලා තින්නේ? එහෙමනම් ඒක කුමන තත්ත්වයක තියෙන්නේ? ඒක ඊටමත් බරපතල තත්ත්වයේ තිබෙනවද? එහෙම නැත්නම් සැහැල්ලු තත්ත්වයක තියෙනවද? මෙන්න මේ වගේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමේ මූලික කාර්යභාරය සහ ඊට අදාළ ප්‍රතිකාර කිරීමේ මූලික කාර්යභාරය තියෙන වෛද්‍යවරුන්ට. එතකොට හැබැයි මෙතන දැන් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට වෛද්‍යවරුන්ගේ යුතුයකමක් වගකීමක් ක්‍රියාමාර්ගයක් තමයි එවැනි දරුවෙක් එවැනි දෙයකට පත් වෙලා තමන්ගේ රෝහලට ගෙනාවට පස්සේ ඔහු ඊළඟට සිද්ධ කළ යුත්තේ කුමක්ද? වෛද්‍යවරු ළඟම ඇති පොලිස් ස්ථානයට මේ පිළිබඳ වාර්තා කරන්න ඕනේ. මොකද්ද මෙවැනි දරුවෙක් මෙන්න මෙහෙම සිද්ධියකට භාජනය වෙලා පැමිණලා තියෙනවා, ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන්න කියන එක පැමිණිල්ල යන්න ඕනේ. සහ පොඩි බාධාවක් කරනවා හැම රෝහලකම රෝහල් පොලිසියකුත් තියෙනව නේද? නෑ, ලංකාවේ සෑම රෝහලකම රෝහල් පොලිසියක් නෑ ඇත්තටම. සමහර ලොකු රෝහල් වල රෝහල් පොලිසියක් තියෙනවා. නම් සාමාන්‍යයෙන් ග්‍රාමීය මට්ටමේ රෝහල් වල ඇත්තෙම නෑ ඇත්තටම. නමුත් ඒක පොලිසියක් මෙතන කියන එක අවශ්‍යතාවයක් මතුවෙන්නේ නෑ. කොහේ හරි පොලිස් වසමක් තියෙනවානේ. ඒ පොලිස් වසමේ පොලිසියක් තියෙනවා. හරි. ඒ පොලිසියක් නැත්නම් අපිට පුළුවන් තවත් විකල්පීය ක්‍රම තියෙනවා. දුරකථන ඇමතුමක් හරි දෙන්න පුළුවන් නේ. ඔව් 119ට කතා කරලා කියන්න පුළුවන්. 118 ඇමතුම් තියෙනවා කතා කරලා කියන්න පුළුවන්. ළමා ආරක්ෂකයෙකුට කියන්න පුළුවන් නේ. ඒ ළමා ආරක්ෂකට කියන්න පුළුවන්. ඒ පහසුකම් තියෙනව නැතුව නෙමෙයි. ඒ අවශ්‍ය නීතිමය පහසුකම් තියෙන සියල්ල. හැබැයි මෙතනදී දැන් රෝහලයකට වෛද්‍යවරයෙකුට කිව කරලා හැකි දේ තමයි ඒ දරුවට ප්‍රතිකාර කිරීම. හැබැයි ඒ දරුවට ඒ දේ සිද්ධ කරලා තිබෙන්නේ කවුද කියන එකේ සෙවීමේ වගකීම වෛද්‍යවරුන්ට නැහැ. ඒක නීතිමය කරුණක් එතකොට. ඒක මේ පරීක්ෂණ අපරාධමය පරීක්ෂණ කරුණක් එතකොට. එතකොට මේ අපරාධමය පරීක්ෂණය සිද්ධ කරන්න ඕනේ පොලිසිය එතකොට. ඔව් හැබැයි ඒක දැනුම් දීමේ වගකීමට වෛද්‍යවරයා බැරී සිටිනවා. වෛද්‍යවරයා සතුව තිබෙනවා. එතකොට වෛද්‍යවරයා දැනුම් දෙන්න ඕනේ. එතකොට පොලිසිය ඇහිලා දරුවව පිළිබඳ පරීක්ෂා කරලා ඔහුට කට උත්තරයක් ගන්න පුළුවන් නම් ඔහුගෙන් කට උත්තරයක් අරගෙන මේ මොකද්ද සිද්ධ වුනේ, කවුද සිද්ධ කරේ, කොහොමද සිද්ධ වුනේ, කවදද සිද්ධ කරේ, කොච්චර දිනයක් සිද්ධ කළාද මේ කාර්ය, කවුද මේකට හවුල් වුනේ, උල්පන්දම් දුන්නේ කවුද, කොතනද සිද්ධ කළේ, කොයි ආකාරයට සිද්ධ කරේ. දැන් මේ සියල්ලම එකින් එකට ස්ටෙප් බයි මේ සියල්ලම දරුවගෙන් මේ අවස්ථාවේ කට උත්තර ලබා ගැනීම හැකියාව තත්ත්වයක තිබෙනවා නම් ඒ සියල්ලම කට උත්තරයට ගන්න ඕනේ. අපි හිතමු දරුවගෙන් කට උත්තරයක් ගැනීමට තරම් අපහසු වේදනාකාරී තත්ත්වයක ඉන්නවා නම්, බරපතල තත්ත්වයේ ඉන්නවා නම් කට උත්තරයක් ඒ වෙලාව ගන්න බෑ. හැබැයි ඒ අවස්ථාවේ කළ යුත්තේ මොකද්ද? ඒ දරුවා පිළිබඳ මූලික විවරණයක් කළා. ඒ දරුවගේ පැමිණිය කොහෙද දිහක් ස්ථානයක් ඉඳන් අපි ගෙදරක ඉඳන් ආවද, පාසලක ඉඳන් ආවද, විහාරස්ථානයක ඉඳන් ආවද, අන්නේ පිළිබඳ කළා. ඊට පස්සේ පොලිසියට පුළුවන් අර දරුවව පොලිස් බාරයට අරගෙන ඊට පස්සේ අර ස්ථාන පිළිබඳ පරීක්ෂණය කළා. ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට හඳුනා ගන්න පුළුවන් පන්සලක් නම් ඒ පන්සලේ කොයි ආකාරයකටද මේ සිද්ධ වෙලා තියෙන්නේ, කොයි හාමුදුරුවෝද මේකට භාජනය වෙන්නේ. ඊට පස්සේ අර දරුවගෙන් සුව වූ යම් තත්යකට මත ඊට පස්සේ
කට උත්තර ගන්න පුළුවන් මොකද්ද ඔබ ওই දරුවාට සිද්ධ වුනේ කියන එක. එතකොට ඒ දරුවා කියයි Tamanට අත්තු ඉරණම මොකද්ද? කාගෙන්ද ඒ ඉරණම අත්තුනේ? කොයි ආකාරයකටද අත්තුනේ? ලොකු ස්වාමීන් වහන්සේද පොඩි ස්වාමීන් වහන්සේද නායක හාමුදුරුවෝද කවුද ඔය දෙක කරේ? එහෙනම් කොයි ආකාරයකටද කරේ? එතකොට දරුවා කියයි Tamanට අත්තු ලිංගික ඒ අපචාර ක්‍රියාවලියේ ස්වභාවය කොහොමද කියන එක එකිනෙකට කියයි. එතකොට පොලිසියට ඊට පස්සේ අන්න ඊට අදාළ පරීක්ෂණ පවත්වලා ඒ සිද්ධියේ අපරාධය සිද්ධ කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාමාර්ගයට යන්න ඕනේ. එතකොට අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ ඔව් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා බී වාර්තාවකින් කරුණු වාර්තා කළා. ඊට පස්සේ මහේස්ත්‍රාත්වරයයි කරුණු බලලා කියයි ඔව් රිමන්ඩ් කරන්න ඕනද? එහෙම නැත්නම් අප ලබා දෙන්න ඕනද කියන එක තීරණය මහේස්ත්‍රාත්වරයා අතේ තමයි ඊට පස්සේ දෙන්නේ. දැන් මම මෙතනදී මෙහෙම දෙයක් ඔබට කියන්නම් උදාහරණයක් සහිතව. මෙතන මොකද මේ වගේ කරුණු කාරණා විග්‍රහ කිරීමේදී විශේෂයෙන්ම දැක්විය යුතු දෙයක් තමයි සිද්ධිමය කරුණුත් මෙහිදී ඉතාමත් වැදගත්. මොකද අපි මේ න්‍යායික වශයෙන් යම් කරුණු ඉදිරිපත් කරනකොට ඒ වලට උදාහරණ සහිතව සිද්ධිමය දේවලුත් ඉදිරිපත් කිරීමේදී ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ වගේ සිද්ධියක් මෙන්න මේ ස්ථානයේ සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ ආකාරයටයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේවා මේ අපේ කතන්දර වලට සහ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියට මේවා ඉතාමත් වැදගත්. මොකද මේවා පිළිබඳ අපි දැන් හංගාගෙන හිටිය ඇති. හරි නිසා මේවා දැන් ඉදිරියට එන්න ඕන. මේවා මේ විදිහට හරි හෙලිදරව් කිරීම හරහා තමයි එක් පැත්තකින් මේවා මර්ධනය කරගැනීමේ යම්කිසි මාවතක් ඉවර වළක්වා ගැනීම කියන මර්ධනය කිරීමේ අදහස මම දැක්කේ වළක්වා ගැනීමකින් තමයි එක් පැත්තකින්. හරි ඒකද දැන් මම මෙතනදී ප්‍රකාශ කරන්නම් ඔබට දැන් මේ හොඳ සිද්ධියක්. ඒ තමයි මේ එක්තරා විහාරාධිපති හිමිනමක් මේ විදියට අවුරුද්දක් විතර කාලයක් කුඩා මේ භික්ෂූන් වහන්සේ නමක් කාමරයක හිර කරගෙන තියාගෙන ලිංගික අපයෝජනයට ලක් කරලා තිනවා. අවුරුද්දක විතර කාලයක් සුළු කාලයක් නෙමෙයි. හරි මේ කතන්දරේ අහන්න බෑ මොකද අප්පිරිය වෙලාවකට. හරි මොකද මේ දරුවගේ පිටිපැත්තේ ගුද මාර්ගයේ පණුවොත් දාලා හරි එතකොට හිතන්නකො මේක මේ අවුරුද්දක් විතර ඒ දරුවව කාමරයක් ඇතුලේ බලහත්කාරයෙන් තියාගෙන ඉඳලා මෙවැනි අපයෝජනයක් කරා කියන එක අපිට අප්පිරියයක පැත්තකින්. නමුත් මේක අප්පිරියයි කියලා හිතන්න බෑ මොකද මේ කුඩා දරුවෙකුට මේක අත්වලා තියෙන මේ ඉරණම. දැන් මේකෙදි මේ දරුවව රෝහලට ඇතුළත් කරලා තියෙනවා. නමුත් රෝහලෙන් මේ දරුවා පිළිබඳ පොලිසිය දැනුවත් කළා නැහැ. මේක බරපතල ප්‍රශ්නයක්. දැන් මම මේක කියන්නම්. කළුතර දිස්ත්‍රික්කයේ මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. උත්තර පිඹුර ගල්නෑව බුලත් සිංහල මේ රෝහල් හතරටම මේ දරුවව ඇතුළත් කරලා තිනු වරින් ඇතුළත් කරලා. එතන රෝහල් හතරෙන්ම මේක පොලිසියට කියලා එක රෝහලකින්වත් දැනුම් දීමක් කළා නැහැ. එක රෝහලකින්වත් දැනුම්වත් කළා නැහැ. හේතුව මොකද? මේ අපචාර ක්‍රියාව සිද්ධ කළා තින්නේ ප්‍රදේශයේ නායක හාමුදුරුවෝ කළා තින්නේ. මොන පන්සලේද කියලාම දන්නවද? මොන පන්සලේද කියලා දන්නවද? මම ඒක කියන්නම්. දැන් ඒක ඒ නායක හාමුදුරුවෝ සිද්ධ කර හින්දා තමයි මේක ශාසනයට අපහාසයක් වෙන්න පුළුවන්. නායක හාමුදුරුවන්ගේ තත්ත්වයට හොඳ නැහැ. මේකනේ තියෙන්නේ නායක හාමුදුරුවන්ගේ තත්ත්වයට හොඳ නැහැ. ඒක පොලිස් මේ භික්ෂු සමාජයට අපහාසයක්. මේ දොස්තරලා කියන්නේ පුදුම මොඩ මිනිස්සු සෙට් එකක්ද? ඒක තමයි වෛද්‍යවරුත් උගත් බුද්ධිමතුන් කියලානේ සාමාන්‍ය සමාජ පිළිගැනීම් බවට ලක් ඒගොල්ලෝ මේ පොරොන්දු දීලා ඒගොල්ලන්ගේ දරුවෙකුට ඔය දේ සිද්ධ වුණා නම් ඒගොල්ලෝ පොලිසිය නොගිහිල්ලා ඉඳීද පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ දැන් අර වෛද්‍යවරියා පිඹුරු හෝ ගල්නෑවෝ බුලත් සිංහල විහාරස්ථානවල ඒගොල්ලන්ගේ ඒ වෛද්‍යවරුන්ට ඔය තමන්ගේ දරුවෙකුට ඔය දෙයක් සිද්ධ වුණා නම් ඒගොල්ලෝ පොලිසිය නොගිහිල්ලා ඉඳීද පොලිසිය අන්න ඉස්සලා ඒගොල්ලෝ ගිහලා ආම්දුරංග මරයි අල්ලලා මරනවා මොකද තමන්ගේ දරුවෙක් ප්‍රශ්නේ මතුනට පස්සේ දැනෙන්නේ එතකොට. හැබැයි මේ වෛද්‍යවරු මේ රෝහල් වල කිසිදු මේ පොලිසියකට දැනුවත් කළා නැහැ. පොලිසිය ආවට පස්සේ දරුවව හංගගෙනත් ඉඳලා. ඒ කියන්නේ රෝහල විසින්. රෝහලේ. ඔව්. පොලිසියට කියලා තියෙනවා එහෙම එක්කෙනෙක් නැහැ කියලාත් කියලා තියෙනවා. ඉතින් බලන්න මොකද දැන් මම ඔබට කියන්න පොඩි බාධා කිරීමක් කරන්නද ඇත්තටම මෙන්න මෙහෙම කරන වෛද්‍ය වෘත්තියද මොකක්ද කියන එක නෙමෙයි අපිට ප්‍රශ්නේ කවුරු හරි රජයේ නිලයක් දරන වගකීතු කෙනෙක් එහෙම කරනවා නම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද ඒක ශාපරාධි ක්‍රියාවක් නෑ මෙහෙමයි ඉතින් අපේ රටේ තියෙන ස්වභාවය තමයි අපරාධයක් සිද්ධ වීම සහ ඒ අපරාධයට ඍජුව හෝ වක්‍රව උල්පන් දන් දීම උපකාර කරන සියලු දෙනාම වැරදිකරුවන් බවට පත් වේ යුතුයි. ඒ ඍජු සහ වක්‍ර කියන කාරණේ තුල. නමුත් අපේ රටේ බොහෝ අවස්ථාවලදී අපි දකින්න දෙයක් තමයි අහිංසක අපරාධකරු අහිංසක නෑ. නමුත් අපි දන්නවා මේ අහිංසක පවුල් වල එහෙම නැත්නම් දුප්පත් නැති බැරි පවුල් වල යම්කිසි අපරාධයක් සිද්ධ වුණාම ඒකට උල්පන් දුන්න නැහැ කතා කරපු ඇනු සේරම කුදලාගෙන යනවා පොලිසිය. ගිහිල්ලා උසාවි දාලා නැති වගන්තිත් දාලා හිරිය දානවා. හැබැයි මේ ඉහළ පන්තියේ ඉහළ සමාජයේ යම්කිසි පුජ්‍යලයක් වැරද්දක් කරාට පස්සේ හැබැයි ඒ වගේ දෙන්නේ නැහැ.
හරියට ඔව්වම විතරක් අල්ලනො නැත්නම් ඔහුටත් ගැලවෙන්න පුළුවන් විදිහට තමයි අපරාධකාරයටත් පරීක්ෂණ සිද්ධ වෙන්නේ. ඒක තමයි අපේ රටේ තියෙන සෝචනීය තත්ත්වය. එදත් එකයි අදත් එකයි. ඔක හෙට කොයි ආකාරයෙන් විසඳෙයිද කියලා අපිට කියන්නත් බෑ ඒක. දැන් මම ඔබට කියපු සිද්ධිය තව මේ මොනවද ඉස්සරහට උනේ කියන එක පිළිබඳ විස්තර තියෙනවද? මම ඔබට කියන්නම්. මේ සිද්ධිය සිද්ධ වුණේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම නෑබොඩ ඉහළ කුඩලිගම පන්සලේ. එතකොට එහි අභිනවාරාම විහාර පිරිවෙනාධිපති තමයි පූජ්‍ය තිනියාවල ධම්මානන්ද හිමි. හරි? ඒ කියන්නේ ඉහළ මතුගම නෑබොඩ ඉහළ කුඩලිගම අභිනවාරාම පිරිවෙනාධිපති පූජ්‍ය තිනියාවල ධම්මානන්ද හිමි. මෙන්න මෙයා තමයි මේ අපචාරය කළා තියෙන්නේ. හරි? දැන් මෙන්න මේ විහාරස්ථානයේ කුඩා භික්ෂූන් වහන්සේලා 8 දෙනෙක් පමණ ඉඳලා තියෙනවා. ඔය අවුරුදු 7 8 9 10 11 වගේ 8 දෙනෙක් ඉඳලා තියෙනවා. මෙන්න මේ 8 දෙනාගෙන් විශේෂයෙන්ම එක දරුවෙක්ව මේ විදියට අවුරුද්දක් පමණ තියාගෙන කාමරයක රහසිගතව තියාගෙන හිර කරගෙන තියලා එක සියවතාවකට වඩා අපයෝජනයට ලක් කළා. ඒ කියන්නේ දරුවාගේ මුඛයද ගුද මාර්ගයේද ඊටමත් බරපතල විදියට අපයෝජනය කළා කියනවා. දැන් මම මේක කියන්නම් මේකේ තියෙන ඊටමත් බැරෑරුම් කතන්දරයක්. ඒක නිසා මම එකින් එක කියන්නම් ජනතාවගේ අවබෝධය දක්වා. එතකොට මේ වගේ එකින් එක කිව්වට පස්සේ මේ වගේ සිදුවිලිදී මිනිස්සුන්ටත් අවබෝධ කරගන්න පුළුවන් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කොයි ආකාරයකටද. මේවා ඊටම සූක්ෂමව දෙන සමහර දේවල්. එතකොට මේවා පිළිබඳ යම්කිසි ඇසක් ගැටෙන අයකට අවබෝධ කරගන්න පුළුවන් සැකයක් උපදව ගන්න පුළුවන් මේ වගේ දෙයක් මාධ්‍යයේ ගියා මෙතනත් මේ වගේ දෙයක් වෙනවා වගේ කරුණු කාරණාවට අනුව කියලා අන්නේ සංඥාව අපිට මේකෙන් දෙන්න පුළුවන්. දැන් මම ඔබට කියන මෙන්න මේ දරුවා එප්පාවල ප්‍රදේශයේ දරුවෙක්. මේ දරුවා පිළිබඳ සම්පූර්ණ විස්තර වාර්තාවක් මා සතුව තියෙනවා. මම ඒක මේ දරුවාගේ විස්තර කියන්නේ නැහැ මම. මුත් ඒක හරි නැති ඉඳා මේ එප්පාවල ප්‍රදේශයේ ඊටමත් අගහිගකම් ඇති දුප්පත් පවුලක දරුවෙක් ඇත්තටම. අම්මටවත් තාත්තටවත් ජීවත් වෙන්න පුළුවන් රැකී ආරක්ෂාවක් ඇති මිනිස්සු නෙමෙයි. අපි ඌට ඉස්සලත් කතා කරලා තියෙනවානේ. මේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ තමයි මේ පන්සල් වල නැති බැරිකම වෙනම දෙයක් නැති බැරිකම. අනික ඒගොල්ලෝ හිතන්නේ එතන ළමයින්ට ආරක්ෂාවක් තියෙනවා කැම කියලානේ. එහෙම දත්තයක් නෙදී ගෞරවයක් තියෙනවා ආරක්ෂාවක් තියෙනවා ඒ සේරම තියෙනවා දරාගෙන ඉන්න මිනිස්සු ටිකක් ඉන්නේ. දැන් මෙන්න මේ දරුවව මෙන්න මේ පන්සලට මහාන කරන්න දීලා තියෙනවා. ඊට පස්සේ එහෙ මහාන වෙලා වසරක පමණ කාලයක් ඉඳලා තියෙනවා. ඒ ඉන්න අතරතුර තමයි මේ අපයෝජන සිද්ධියට මේ දරුවා ගොදුරු වෙලා තිබෙන්නේ. දැන් මේ දරුවා තමන්ගේ මේ භික්ෂුවට නිතර දෙවිලි මේ විදිහේ දේවල් කිරීම වැසිකිලි යන්න බැරි වෙලා මල පහ කරන්න බැරි වෙලා අන්තිමට ලේවමිනිය ගිහිල්ලා ඊටමත් බරපතල තත්යකට පත් වෙලා තිබෙනවා. දැන් මේ දරුවව අන්තිමට රෝහලක සාමාන්‍යයෙන් එවැනි දෙයක් ඇති වුණාට පස්සේ අඩුතරමින් නායක හිමිගේ යුතුයකමක් වගකීමක් කාර්යභාරයක් අඩුතරමින් තමන්ගේ අතින් මේ වගේ දෙයක් සිද්ධ කරත් මෙවැනි තත්යකට දරුවව පත් වී තිබෙනවා නම් රෝගී තත්යකට පත් වී තිබෙනවා නම් ඒ දරුවට රෝහලකට ඇතුළත් කරලා අඩුතරමින් ප්‍රතිකාර ලබා දීමේ යුතුයකමක් තියෙනවා. ඒ දේවල් සිද්ධ කළා නැහැ අඩුතරමින්. දැන් මේ දරුවා මේ විදියට බරපතල තත්යකට පත් වෙලා ඊටමත් අසාධ්‍ය තත් වුණාට පස්සේ මොකද කරලා තියෙන්නේ? සිවුර ගලෝලා මේ ලොකු නායක කරලා තියෙන්නේ මේ ධම්මානන්ද. සිවුර ගලෝලා සිවිල් ඇඳුමක් අඳලා බුලත් සිංහල ගී කියන කන්ද ග්‍රාමීය රෝහලට අරගෙන ගිහලා තියෙනවා. හරි? බුලත් සිංහල ගී කියන කන්ද ග්‍රාමීය රෝහලට අරගෙන තිබෙනවා. මොකද එහි ඉඳලා තියෙන වෛද්‍යවරයෙක් මේ භික්ෂුවට හිතවත් එක්කෙනෙක්. භික්ෂුන් වහන්සේ. එතකොට එතනට ගෙනිල්ලා මේ රෝහලට ඇතුළත් කළා තමයි හොර රහසේ ප්‍රතිකාර කළා තියෙන ওই වෛද්‍යවරයා මාර්ගය. එතකොට මේ වෛද්‍යවරයා හරිය පුද්ගලයෙක් නම් දැනගන්න එපා මේ දරුවව මේ පොලිසියට දැනුම් දීමක් කරන්න. දැන් ওই වෛද්‍යවරයාගේ නම සඳහන් වෙනවද ඔය ලිය කීවෙලවල? මේ වෛද්‍යවරයා නම මෙහි සඳහන් වෙන්නේ නැහැ. හරි? අපි හිතන්නේ අපි ඒ වගේ අය ඉන්නව නම් කරන්න ඕනේ සමාජයට අඳුරලා දෙන්න ඕනේ නේද සීලා? මේ වාර්තාවක් මාසතුව තියෙන මේකේ ඇති මම සම්පූර්ණ කියවෙන්නේ නැහැ. බැරි වෙලා හරි හමු වුණත් අපිට එවන්න අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන සම්පූර්ණ මේකේ. දැන් මේ වෛද්‍යවරයා හරි නම් මේ මෙන්න මෙවැනි දරුවෙක් ඇහිල්ලා තියෙන මෙන්න මේ වගේ ප්‍රශ්නයකට ගොදුරු වෙලා තියෙනවා කියන එක පොලිසියට දැනුම් දෙන්න ඕනේ. එහෙමනම් බුලත් සිංහල පොලිසියට දැනුම් දෙන්න ඕනේ. හැබැයි ඒ දේ සිද්ධ කළා නැහැ. ඔහුත් කළා තියෙන වැඩේ දින කීපයක් එහි තියාගෙන මේ කුඩා භික්ෂුවට ප්‍රතිකාර කළා තියෙනවා. ඊට පස්සේ හිමින් සැරෙන් ආපහු ඒ තිනියාවල ධම්මානන්ද කියන හිමිට රැගෙන යන්න ඉඩ දීලා තියෙනවා. දැන් ඊට පස්සේ ආපහු මොකද පන්සලට ගිහලා ආපහු අර පෙර දේ විදිහටම සිද්ධ වෙලා තියෙනවා.
හරි ඒ පෙරදී ඒ විදියටම සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සෙත් මේ දරුවව ආපහු අර විදියටම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. වේදනාව විඳ ගන්න රැට කෑ ගහනවලු. කෑකෝ ගහනවලු. මෙතන හොඳ සිද්ධියක් තියෙනවා. මේ පොඩි දරුවේ කවුරුද 11යි. හරි මෙතන තිබෙන බරපතල කම කියන්නේ මේ පොඩි දරුවෝ කියන්නේ මොනවද දන්නවද? මල් කැකුළු. 11යි කියන්නේ මොනවද දන්නේ නැහැ. මල් කැකුළු. දැන් මේ දරුවා මේ දේ ඉවසා ගන්න බැරුව හාමුදුරන්ට පිහින් අහින්න ගිහිල්ලා. නේ. ඉතින් එතන හිතන්නකෝ පොඩ්ඩක්. හාමුදුරන්ට ඒ පන්සලේ තිබුණු පිහියක් අරගෙන අයින්න ගිහිල්ලා. ඇනලා පන්සලේ යන්න. ඒකටවත් ඉඩ දීලා නැහැ. කොහොම හරි එතනත් පොර කාලා මේ දරුවව තියාගෙන තියෙනවා. හරි. එතකොට දැන් ශ්‍රීලාල් ඔතන තව ළමයි 8 දෙනෙක් කිනුවනේ. අනිත් ළමයිට කරදරයක් නැද්ද? ඒගොල්ලන්ට ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. හරි ඒගොල්ලෝ මෙයාට වඩා අනිත් අය පොඩිලු ළමයි. හරි මෙයා තමයි එතන වැඩිමල් ළමයෙක් වශයෙන් ටිකක් ළමයා. හරි මේ ළමයට තමයි දිගින් දිගට මේ ළමයා ඊට වඩා පොඩ්ඩක් හැඩට රුවට පුෂ්ටිමත්ව ඉන්න දරුවෙක් අනිත් අයන්ට වඩා එතකොට අර හැට කන්නට පේනවා කියලා අපි කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් දැන් මේ භික්ෂුවට ඒ තමන්ගේ ලිංගික සංසරණය යෙදීමට තරම් ආශාවක් දැනෙන ළමයෙක් එතකොට ඒ දරුවා ඒක නිසානේ ඒ දරුවව රඳවගෙන මේ විදිහේ දේවල් කරන්නේ ඇත්තටම එතකොට දැන් මේ දරුවා තියාගෙන අන්තිමට මේ විදිහට දින කිහිපයක් තියාගෙන අන්තිමට ඒ පන්සලට ඊට දින කිහිපයකට පසු ওই සිද්ධියෙන් එන අතරතුර ත්‍රිවිල් රථයක් ඇහිලා තියෙනවා. ඒ ත්‍රිවිල් රථයේ ඉඳලා තියෙන පුද්ගලයෙක් ඒක මේ ලේන මාමා කියලා කෙටි නාමයකින් හඳුනන. නිතර දෙවෙලේ පන්සලට යන මේ ත්‍රිවිල් එකක්. අන්තිමට මේ தත්ත්වය කොහොම හරි ඒ පොඩි දරුවා පොඩි භික්ෂුන් වහන්සේ ඒ ත්‍රිරෝද රථ දුරට කියලා තියෙනවා මම මේ වගේ අසනීප තත්ත්වයකින් ඉන්නවා මට දැන් පන්සලේ ඉන්න බෑ මට මේකෙන් කොහොම හරි පැනලා යන්න ඕන කියලා කියනවා. මට මේ අසනීපේ ඉන්නේ මාව එහින්න රෝහලකට ගිහින් දාන්න කියලා තියෙනවා. මේ පුංචි දරුවා. හරි ඊට පස්සේ ඒ මිනිස්සයාත් ඇත්තටම ඒ මිනිස්සයාට හිත කම්පා වෙලා මේ සිද්ධිය ඇහුවට පස්සේ ඒ මිනිස්සයා කියලා තියෙනවා රයිට් අපි ඔයා වලා ගන්න ඔයා සද්ද නැතුව ඉන්න මං ත්‍රිවිල් එක මේව කළා මං තැන කියන්නම් ඔයා මෙතනට එන්න මං ඔයාව දාගෙන යන්නම් කියලා තියෙනවා. ඒ අනුව මේ ඒ පන්සලේ අනිත්‍යයන්ටත් හොරෙන් නායකට සහ අනිත්‍යයන්ටත් හොරෙන් මේ කුඩා භික්ෂුව ත්‍රිරෝදර දාගෙන අගලවත්ත පිඹුර කියන රෝහලට අරගෙන ගිහිල්ලා තියෙනවා. හරි ගිහිල්ලා වෛද්‍යවරුන්ට ඉදිරිපත් කළා තියෙනවා. ඒ වෛද්‍යවරු අතර ඉඳලා තියෙන වෛද්‍ය රණසිංහ වෛද්‍ය මණිකේ කියන දෙන්නට තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. ඒගොල්ලෝ පරීක්ෂා කරලා බලලා තියෙනවා. පරීක්ෂා කරලා බලලා ඒගොල්ලොන්ටම තහවුරු වෙලා තියෙනවා ඒ වන විටත් ඒ දරුවගේ ගුද මාර්ගයේ පණුවෝ ඉඳලා. මේවා නිකන් ඇඟ හිරි වැටෙන වෙලාවට කියන්න ගියාට පස්සේ. හරි දැන් මේවා මහා මේවා නොකිය බැරි දේවල් මගේ ඇඟත් නිකන් මොකද්ද වුණා ඒක කියන්න ගියාට පස්සේ කිරි වැටුණා. හරි දැන් එතකොට පරීක්ෂා කරාම බුද මාර්ගයේ පණුව. එතකොට ඒ වෛද්‍යවරු හරිනම් දැනගන්න එපා මේ සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලි කරන්න. ඒතර ඒගොල්ලෝ පැමිණිලි කරලත් නැද්ද? නෑ ඒගොල්ලෝ කළත් නෑ. එතකොට අර බුලත් සිංහල කළා මොන જાතියේ හිතප්පපුවක් නැති වෛද්‍යවරුද මේ මිනිස්සු. ඒක තමයි අපි කියන්නේ. දැන් අපි මේ වෛද්‍යවරු අපි දෙවියෝ ලෙසනේ සලකන්නේ ඇත්තටම සමාජය තුළ. ඇත්තටම අපි ඒ කියන්නේ අපිව මරණය මුදා ගන්න කණ්ඩායම එක පැත්තකින් ඒගොල්ලෝ බලනකොට එක පැත්තකින් අසනීපයක් කළා අපිට ප්‍රතිකාර නැතුව පුංචි අහිංසක අවුරුදු 11ක දරුවෙකුට හිතා ගන්නත් බෑ. දැන් ඒකයි මම කිව්වේ මේ ඔක්කොටම වඩා අර ලේන මාමා කියන මිනිස්සයාට හදවතක් තිබිලා තියෙනවානේ. දැන් ඒක තමයි මේ සමාජයේ ඉන්න තැලෙන පොඩි වෙන දුප්පත් පීඩිත මිනිසුන්ට හිතක් තියෙනවා පපුවක් තියෙනවා හදවතක් තියෙනවා. ඒ හදවත උණු වෙනවා. හරි ඒ උණු හදවත නිසා තමයි මේ ත්‍රිවිල් මිනිස්සයා හරි ඒ ඉදිරිපත් වෙලා ඒ දරුවව මේ විදිහට අරගෙන ගියේ. අපි දන්නෝ සමාජයේ මොකක් හරි දුකක් වේදනාවක් ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඒ ටවුම ඉන්න ත්‍රිවිල් කාරයෝ ටික තමයි ඵලයෙන් එන්නේ ඒ දුකට වේදනාවට පිට වෙන්නේ නේ. එහෙම දේවල් තියෙනවා අපි දැකලා තියෙනවා අත්දැකීම් විඳලා තියෙනවා. නමුත් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ ඒ දරුවව ඒ රෝහලට ඇතුළත් කළාට පස්සේ පිඹුර රෝහලට අගලවත්ත. හරිනම් අගලවත්ත පොලිසියට දැනුම් දෙන්න ඕනේ මේ සිද්ධිය. දැනුම් දීලා නැහැ. හරි ඊට පස්සේ මොකද මේ දරුවව ඒ රෝහලට ඇතුළත් කරත් ඒ වෛද්‍යවරුන්ටත් මේ බේරගන්න බැරි සාහිත්‍යයක් ඇහිලා ඉවරකොට ඒ තරමට අමාරු වෙලා ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ මේ දරුවව කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කරලා තියෙනවා. හරි ඒ රෝහලේ නෙමෙයි නාගොඩට කළුතර නාගොඩ කළුතර නාගොඩ මහ රෝහලේ තුනේ වාට්ටුවට ඇතුළත් කරලා තියෙනවා. හරි ඇතුළත් කළා පරීක්ෂණයකට භාජනය කළා. එතකොට පරීක්ෂණයේ එතකොට වෛද්‍යවරු ඉදිරිපත් කළා ඒ ළමයාට ඒ යම් ප්‍රතිකාරයන් කළා ඒ වාට්ටුවේ ඉඳලා තියෙනවා. කොහොම හරි අර විහාරාධිපති ඒ කියන්නේ මේ අපයෝජනීය සිද්ධ කර
ඔය දිනියාවල ධම්මානන්ද කියන විහාරාධිපතිට දැනගන්න ලැබිලා තිනෝ ළමයා පන්සලෙන් පැනලා ගිහිල්ලා දරුවා. හරි එතකොට හොයා බලනකොට එතකොට ආරංචි වෙලා තිනෝ මේ දරුවා මෙහෙම කළුතර රෝහලේ ඉන්නවා කියලා. හරි ඊට පස්සේ මොකක්ද දන්නවද කරලා තියෙන්නේ? මේ භික්ෂුව මේ කළුතර රෝහලට ඇවිත්ලා. ඇහිල්ලා මොකද කරලා තියෙන්නේ? කළු රෝහලට ඇතුළත් කරවැන්න කළුතර රෝහලට ඇහිල්ලා මේ තුන්වෙනි වාට්ටුවට ඇහිල්ලා මේ ළමයව බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ලා. වාහනයක දාගෙන කරන්නේ. ඒ සම්පූර්ණ නිවැරදි කතන්දරයක්. මේවා මේ සටහන් නැතුව මම මේ කියන්නේ. හරි. ඊට පස්සේ මේ දරුවව ඊට පස්සේ රෝහලෙන් පැහැරගෙන ගිහිල්ලා. ඒකෙන් තම වාහනයක් අරගෙන ඒ වාහනේ දමාගෙන ටිකට් හරිනම් දරුවෙක් අරගෙන ටිකට් කපලා එපා අරයි යන්නේ. වෛද්‍යවරුන්ගේ අනුමැතිය අරගෙන ටිකට් කපලා ක්‍රමවේදයක් තියෙනවානේ. එතකොට සාමාන්‍ය ළමා වාට්ටුවකට මේ ළමයා ඉන්නේ නැත්te. එතකොට එතන සාමාන්‍ය ආරක්ෂාවක් නර්ස්ලා ඉන්නවා, මිඩ්වයිෆ්ලා ඉන්නවා, ඔය කංකානෙලා එක එක කට්ටිය ඉන්නවනේ. කොහොමද මේ ළමයා එතකොට ඔය කියන කළුතර පොලිසියේ මේ රෝහලේ නාගොඩ පොලිස් මුරපොලකුත් තියෙනවා. ඒකනේ. හරි. සහ එතකොට දැන් අර වෛද්‍යවරු එතකොටවත් පොලිසියට කියලා නැද්ද මේ ගැන? නෑ කියලා නෑ. මේක ශ්‍රී ලංකාවේ නුහුලන අපරාධයක් නේ. ඒක තමයි බුලත් සිංහල පොලිසිය කියලාත් නෑ. පිඹුර පොලිසිය කියලාත් නෑ. එතකොට කළුතර නාගොඩ පොලිසිය මේක මේ සහගහන අපරාධ කියලා කියන්නේ මේවටනේ. හරි මේ තුන්ගොල්ලොම කියලා නෑ මේක කියලා නෑ. හරි එතකොට අර මොකද අර කරලා තියෙන වැඩි අර විහාරාධිපති අපයෝජනය කර මේ රෝහලට ඇහිලා ටිකට් කපන්නේ නැතුව ඒ දරුවව වාහනයට දාගෙන පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. හරි එතකොට හරිනම් මෙවැනි අපි දුම අපයෝජනය පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. දරුවව පැහැරගෙන යෑමේ සිද්ධිය හරිනම් වෛද්‍ය අධ්‍යක්ෂවරයා පොලිසියට පැමිණිලි කරන්න එපා. ඒකවත් කළා නෑ. දැන් අපිට දැනගන්නට ඇති ආකාරය මේක නිල නුරත් මට්ටම මේක මට ඔප්පු කරන්න හැකි කරුණක් නෙමෙයි මම මේ දැන් කියන්න හදන්නේ ලක්ෂ 5ක් දීලාලු මේ දරුවව රෝහලින් පැන්නුවේ එහි සිටපු තවත් කාටද ලක්ෂ 5 දෙනව නම් දෙන්න ඕන රෝහල් කාර්ය මණ්ඩලයේ හිටපු සේවකයෙකුටයි තවත් වෛද්‍යවරයෙකුටයි දුන්නයි කියලා කටකතාවක් තියෙනවා ඒක ඔප්පු කරන්න හැකියාවක් නැහැ ඒකත් ප්‍රකාශ කරන්න එපා මොකද මේ සල්ලි ගනු දෙනු සිද්ධ වෙන්නේ ප්‍රූව් කරන්න පුළුවන් විදියට නෙමෙයි කැෂුවලින් දෙන්න පුළුවන් එහෙම නෝ දැන් ඒ නිසා හැබැයි අපිට ඒක පිළිගන්න හැකියාවක් තියෙනවා හේතුව මොකද දැන් එහෙම නොවුන නම් ඒ විදිහට මුදල් ගනුදෙනුවක් සිදු නොවුන නම් හරිනම් ඒගොල්ලෝ පොලිසියට පැමිණිලි කරන්න එපා. පැමිණිලි නොකර අර මුදල් ගනුදෙනුව නිසාද කියන එකත් එතකොට ප්‍රශ්නයක්. ඒ අනුව බලනකොට ශ්‍රීලාල් නැවත ආපහු චුට්ටක් මම බාධා කරනවා ආපස්සට ගිහිල්ලා බැලුවොත් ඔය හැම රෝහලකම ගෙනිච්ච මෙයා ග්‍රාමීය රෝහල වලට ගෙනියනවනේ දරුවව ඔය කියන හැමෝටම පගාව දීලා කට වැහුවා වෙන්න බැරිද ඔය කියන වෛද්‍යවරු බොහෝ රෝහල් වල පොලිසිය වල ඕක තමයි දෙන්නේ මම තව ඉස්සරහට කියන්නම් මේක ඉතුරු ටික මොකද්ද කියලා එතකොට ඔබට අවබෝධ කරගන්න පුළුවන් මේ මම කියන කතන්දරේ ඉතුරු ටික මොකද්ද කියලා මේක තාම ඉවර නෑ මේ කතන්දරේ හරි මේ කතන්දරේ අපේ සමාජයටත් හොඳ ආදර්ශයක් ඒකයි මම මේ විදිහට එකින් එකට පැහැදිලි කරලා දෙන්නේ ඔබතුමීට උනත් දැන් ඊට පස්සේ ඒ කළුතරින් පැහැරගත් ඒ ළමයාව පොළොන්නරුවට අරගෙන ගිහිල්ලා තියෙන වාහනේ. හරි. පොළොන්නරුව ප්‍රදේශයට ගිහිල්ලා එතන සතියකට වැඩි කාලයක් රඳවාගෙන ඉඳලා තියෙන සංගවාගෙන. ඒ කියන්නේ රෝහලකද නැත්තම් නෑ පුජ්‍යලික ස්ථානයක. පුත්කලික. හරි මේ භික්ෂුව විසින් ඔය විදිහට වාහනෙන් ගෙනිලා ඒ සංගවාගෙන එතන ඉඳලා තියෙනවා. එතන ඉඳලත් අපයෝජන ක්‍රියා සිද්ධ කළා. ඊට පස්සේ අන්තිමට ආපහු ඒ පොළොන්නරුව ඉඳන් ආපහු තමන්ගේ විහාරස්ථානයට ආපහු අරගෙන ගිහිල්ලා තියෙනවා. හරි ඒ තමන්ගේ මේ රෝහලට මේ විහාරස්ථානයට අරගෙන ඇවිල්ලා එතනත් කාමරයක තියාගෙන ආපහු අපයෝජනයට කළා. දැන් බලන්න මේක ඒ කියන්නේ කෙරවලක් නෑ මේක. හරි මේ මිනිස්සයා මේ මානසික ලෙඩක් වෙන්න ඇති ඇත්තටම. ඒක තමයි ඊට පස්සේ මේ දරුවට බේරෙන්න බැරි තන මේ දරුවා සියදී නසා ගන්න ගිහිල්ලා. හරි ඒ කියන්නේ දරුවට ලැබුණු බෙහෙත් වගේක් එකවර වැඩිපුර බොන්න බීලා. බීලා ඊට පස්සේ අසනීප වෙලා ඇත්තටම එකවරක් ඒ දරුවා මේ තමන්ගේ සිවුරෙන් මේ ජනේලේ බෙල්ල වැල දාගෙන එල්ලෙන්න ගිහිල්ලා තියෙනවා. හරි ඊට පස්සේ අර කොහොම හරි අර පොල් මේ බෙහෙත් බීලා වැඩිපුර අසනීප වුණා හමුදුර මොකද කරලා තින්නේ රෝහල් ගෙනිහිල්ලා නැහැ. මොකද කරලා තින්නේ පොල් කිරි පොවලා. බුදුහාමුදුරන්ගේ චීවරය දාගෙන මේ හොර ගෙඩියෝ ටිකක් පාතාල නායකයෝ ටිකක් නෙමේ සිවුර ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ. හරි දැන් මෙන්න මේ தත්ත්වය තුල තවදුරටත් ඒ දරුවා ඊට පස්සේ කෑකෝ ගහලා පන්සල ඇතුළ විශාල කලබලයක් කළා. මොකද මේ දරුවට ඉවස ගන්න දරුවා කැමති නැහැනේ කැමැත්තෙන් නෙමෙයි මේව සිද්ධ වෙන්නේ. අනික සීලතකොට මේ පන්සලේ දායකයෝ නැද්ද?
නෑ එතන ඒක මෙහෙමයිනේ ඔය සමහර ඕ වගේ වැඩ සිද්ධ වෙන පන්සල් තියෙනවා. ඒ පන්සල් වල දායකෝ එක්ක දැනගෙන කටවහගෙන ඉන්නවා. හ්ම්. හරි. මොකද මේ දායකයන්ටත් ওই පන්සල් වලින් විවිධ භවභෝග සැප සම්පත් ලැබෙනවා. විවිධ පූජ්‍යලික දේවල් ලැබෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඕවා සිද්ධ වුණත් කටවහගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් ඕ දේවල් සමහර විට නොදැනුවත්ව සිද්ධ වෙන්න පුළුවන්. මොකද සමහර තියෙන පන්සල් හාමුදුරු ටිකක් අතේ දුරින් තමයි දායකව ආශ්‍රය කරන්නේ. තියන් ඉන්නේ. අරක ළමයව හංගලනේ තියන් ඉන්නේ නේද? හංගගෙන ඉන්නේ කාමරවල. කොහොම හරි ඊට පස්සේ මේ දරුවා ඊට පස්සේ තවත් අසනීප වෙලා කෑකෝ ගහලා ඒ දරුවා සිවිදිනසා ගන්න ගිහිල්ලා මේ විදිහට අසන අන්තිමට මේ දරුවා බේර ගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද කළා තියෙන්නේ විහාරාධිපති ඔය තිනියාවල ධම්මානන්ද කියන චරිතය ඒ පන්සලේ තවත් ඉන්න බෝධිසිංහ කියලා භික්ෂුන් වහන්සේ නම. දැන් මෙන්න මෙයාගේ මාර්ගයෙන් මේ දරුවව සිවුර ගලවලා එප්පාවල ගෙදරට යවලා තියෙනවා. හරි. ගෙදරට යවුවාම දෙමව්පියෝ මේ දරුවා ආවට පස්සේ මේ සිවුරත් නැතුව සිවුර මහාන කරපු දරුවව සිවුර නැතුව ගෙදරට ආවට පස්සේ දරුවා දෙමව්පියෝ අහලා තියෙනවා මොකද මේ වෙලක් තියෙන්නේ කියලා තියෙනවා. එතකොට මොකද්ද දීලා තියෙන උත්තරේ? මෙයාව සාසනයට ගැලපෙන්නේ නැහැ. මෙයා දඟ කරනවා. මෙයා වැඩක් නැහැ. මෙයාව අපිට අම්බාම් කරන්න බෑ. ඒ නිසා මෙයාව තියාගන්න කියලා තමයි දීලා තියෙන්නේ. අර කතන්දර ටික සේරම යටපත් කළා තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ එතකොට පන්සලේට අනිත් භික්ෂුවත් යමක් දැනගෙන ඉන්නේ නැතිනේ. නෑ නෑ කොහොමත් ඉතින් නොදැනුවත් වෙන්න බෑනේ හොරරහසිගත වෙන්න බෑනේ අනිත් යනු සමහර විට බයට ඉන්නවා ඇති මේ වගේ ප්‍රශ්න වලට හින්දා මොකක් හරි හේතුවක් ඇති ඉන්නේ. නමුත් කෙසේ වෙතත් මේ දරුවා ආවට පස්සේ අර ටික දවසක් ගියාට පස්සේ අර දරුවව අරගෙන අම්මයි තාත්තයි අහලා පුතේ ඔයාට මොකද වුනේ ඇයි ආවේ මොකද්ද ප්‍රශ්නේ අරවා මේක කළ විස්තර අහලා අන්න එතකොට තමයි දරුවා කියලා තියෙන්නේ මේ විහාරාධිපති මේ ධම්මානන්ද හිමි මට මෙන්න මේ වගේ දේවල් කරා මම මෙන්න මේ වගේ තත්යකටපත් වුණා අරවා මේවා කියලා සේරම කතන්දරේ කියලා. ඒ දරුවා ඒ කතන්දරේ කිව්වට දෙමව්පියෝ දෙන්නා සම්පූර්ණ මුළු සර්වාංගෙම උණු වෙලා කියලා ඇත්තට. මේ අපේ දරුවට අපේ ඒ දෙමව්පියන්ට කොහොම දැන් අපි කතාව අහන සහ අපි කියන අයට මෙහෙම වේදනාවක් ඇති වෙනවා නම් තුන්වෙනි පන්ති අපි දසමසක් තුගල හැදපු ඒ අම්මට ඒ වගේම ජාතක කර තාත්තට මොනතරම් වේදනාවක් ඇති වෙනවද අපි එතන බලන්න ඕනේ. දැන් ඕක බලන්න ඕනේ හරිනම් ඒ අම්මගේ තාත්තගේ ප්‍රශ්නේ පැත්තෙන් නෙමෙයි. ඔයාගේ මගේ දරුවට ඔය දෙයක් වුණා නම් අපි කොහොමද හිතන්නේ? අනිවාර්යයෙන්ම. දැන් ඔය වෛද්‍යවරු ටික ඔය වෛද්‍යවරු හැම රෝහලකම හිටපු වෛද්‍යවරු තමන්ගේ පපුවට තට්ටු කරලා බලන්න ඕන නේද? එයාලටත් ඔය වයසේ දරුවන් ඇති තාම පොඩි දරුවෝ ඇති ලොකු වෙලා ඇති මුණුපුරු මිනිපිරියෝ ඇති තමන්ගේ හිතට තට්ටු කරලා බලන්න කියලා අපි අනිවාර්යයෙන්ම කියනවා. මොනතරම් ශාපරාදී ක්‍රියාවක්ද ඔය වෛද්‍ය නලාව බෙල්ලේ දාගෙන මේ මිනිස්සු කරලා තියෙන්නේ. කුපාටි තක්කඩ අදම වැඩක් කල්ලා තියෙන්නේ. දැන් මෙතනදී ඊළඟට දැන් මේ දෙමව්පියෝ දෙන්න මේ දරුවගේ විස්තරය අහලා ඊට පස්සේ මොකද දෙමව්පියෝ දෙන්න කළා තියෙන වැඩි ඒ දරුවවත් අරගෙන ඊට පස්සෙන්දා කෙලින්ම ආපහු මේ පන්සලට ඇහිලා එප්පාවල ඉඳන් මේ පන්සලට ඇහිලා තිනවා. ඇහිලා මේ ස්වාමින් වහන්සේගෙන් අහලා මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා මේ දරුවා අසනීප වෙලා තියෙනවා මේකයි තාත්තේ කියලා දරුවා විමසනකොට මොකද්ද සිද්ධ කළා තියෙන්නේ මේ භික්ෂුව විසින් ඔය පානදුර මතුගම නාරවිල කියලා ප්‍රදේශයක් තියෙනවා. මෙන්න මේ ප්‍රදේශයේ මැර කණ්ඩායමක් මේ හාමුදුරුවෝ දන්නවා. ඊට පස්සේ ඒ මැර කණ්ඩායම පන්සලට ගෙනලා මේ අම්මට මේ දෙමව්පියන්ට ගහන්න ගිහිල්ලා බැනලා චණ්ඩිකන් දාලා පන්නගෙන. හරි. දැන් ඊට පස්සේ මෙතනින් බේරෙන්න මේ දෙමව්පියෝ දරුවත් අරගෙන පැනලා දුවලා කොහොම හරි බේරිලා. ඊට පස්සේ මොකද කළා තියෙන වැඩේ ඒ දෙමව්පියෝ දරුවත් අරගෙන අගලවත්ත පොලිස් ස්ථානයට ගිහිල්ලා තිනවා. මේ පිළිබඳ පැමිණිලි කරන්න. එතකොට අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් මේ සිද්ධිය වනවට ඉඳලා තින්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දසනායක මුදියාන්සේලාගේ විජේරත්න කියලා එක්කෙනෙක්. හරි. මිනිහත් විවාහයක නෙමෙයි කියලා තමයි ආරංචිය. එයාත් මේ වගේ චරිතයක් කියලා එකයි ආරංචියක. පොලිසිය පොතේ මේක ලියාගෙන නැහැ. මොන જાතිය පොලිසිය මේ සිද්ධිය පැමිණිල්ල ලියාගෙන නැහැ පොතේ. සිද්ධිය අහලා යවලා. හේතුව මේ OIC අර අපචාර කර හාමුදුරුවෝ දෙන්න යාළුවෝ. මොකද පොලිසිය ප්‍රදේශ පොලිසියෙන් යාළුවෝ. ඒ නිසා ඒක ලියාගෙන නැහැ පැමිණිල්ල. හරි. ඊට පස්සේ බැරි තැන මොකද ඒ කළා තියෙන වැඩේ මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගිහිල්ලා ASP ගුණතිලක කියන මහත්තයා හම්බෙලා එයාට කියලා තියෙන මේ සිද්ධිය. ඊට පස්සේ ඔහු කියලා වහාම ආපහු අගලවත්ත පොලිසියට කතා කළා මේ පැමිණිල්ල බාරගෙන මේක පරීක්ෂණ කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ආපහු මේ දෙමව්පියෝ දෙන්න ආපහු ළමයවත් අරගෙන පොලිසියට ඇවිල්ලා.
ඊට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? පැමිණිල්ල ලියලා. හැබැයි අර අපචාර සිද්ධිය ලියලා නැහැ. පොලිස් පොතේ ලියලා තියෙන්නේ මොකක්ද දන්නවද? මේ භික්ෂුව සහ මේ කුඩා භික්ෂුව සහ ওই නායක ධම්මානන්ද හිමි අතර පුද්ගලික ආරවුලක්. ඒක තමයි කියලා තියෙන්නේ. පුද්ගලික බහිබස් පුද්ගලික ආරවුල කියන එකේ අර්ථකථනය. ඒව මොකක්වත් නැහැ. පොලිස් පොතේ ඒව නැහැ. පුද්ගලික දෙදෙනා අතර ආරවුලක් ඇදලා බහිබස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක සමතේ කරයි කියලා තමයි ලියලා. දැන් ශ්‍රීලන් මෙතන අර ලිංගික තමන් ඒ දරුවව ලිංගික අපයෝජනයට ලක් කළා මේ වගේ සිද්ධියක් සිද්ධ කරා කියලා පොතේ ලියලා නැහැ කොහෙවත්. එළියන්නේ. දැන් නිකන් පැහැදිලිව පේනව නේද? කහසිවුර දරාගත්ත ඔය කියන කුපාඩි පාතාලේ සෙට් එකයි ඔය වෛද්‍ය නලාව දාගත්ත ඔය කියන දොස්තරලා කියන හැම දොස්තරලම නෙමෙයි අපි මේ කියන්නේ. ඔය වෛද්‍යවරු කියන සෙට් එකයි ඔය කා කියනු බැඳගත්ත රාජ්‍ය සේවය කරන ඔය පොලිසියේ මේගොල්ලෝ ඔක්කොම නිකන් මේ අර මේ කියන්නේ එක ගෑන් එකක් මේගොල්ලෝ නෙට්වර්ක් එකක් නේද මේ? ඔව් ඒක තමයි මෙතන සංවිධානාත්මක මැරකල්ලියක් නෙමෙයිද මේගොල්ලෝ? එහෙම දේවල් සිද්ධ වෙනවා. ඒකයි අපි කියන්නේ මේ දරුවා අපයෝජනයේ ලක්වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී වෙනුවෙන් බොහෝම ප්‍රශ්නකාරී තත්ත්වයන් තියෙන සමාජය තුල. දැන් ඔබට මම මේකේ තව දුරටත් කියන්න. දැන් ඔබ කියපුවට තවත් හොඳ උදාහරණයක් මේ තුලින්ම මම දෙන්නම්. දැන් මේ අර විදියට ලිංගික අපචාර සිද්ධිය පොලිස් පොතේ ලියලා නැහැ. හරි? මේක අර පුජ්‍යලික. ඊට පස්සේ මොකද දන්නවද OIC කරලා තින්නේ? අර අපචාර සිද්ධ කර හාමුදුරුවන්ව ගෙන්නලා පොලිසියට වෙනම ගෙන්නලා කියලා තියෙන මෙන්න මේ ඇහිල්ලා තියෙන මේ පැමිණිල්ලක් දාන්න මේව කළා. ඊට පස්සේ රුපියල් ලක්ෂ 4ක් අල්ලස් දීලා පැමිණිල්ල එතනින්ම යට ගහලා. මේක ඊටම වගකීම දෙමව්පියන්ටද පොලිසියටද? දෙමව්පියන්ට. මේක වැඩි දුර ගෙලියන්න එපා. මේක මෙතනින්ම නවත්තන්න කියලා OIC මහත්තයයි හාමුදුරුවෝයි මැදිහත් වෙලා ලක්ෂ 4ක් දීලා පරීක්ෂණ එතනම යට ගහලා. හරි දැන් මෙන්න මේ සිද්ධිය ඇත්තටම මහම්බෙන් මට දැනගන්න ලැබුණා. මම්ම කතා කරලා කිව්වා මෙන්න මේ වගේ සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්න කියලා ළමා ආරක්ෂක අධිකාරී. ඔව්. ඒගොල්ලෝ තමයි පරීක්ෂණ ආරම්භ කරා ඊට පස්සේ. මම තමයි පැමිණිල්ල දුන්නේ පළවෙනිම. ඔව් දැන් මොකද දන්නේ ඒකේ තත්ත්වය? දැන් ඒ ගැන පරීක්ෂණ කරගෙදී ඊට පස්සේ ඒ ළමා ආරක්ෂක අධිකාරියේ උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් කබුරාවල හරි දැන් ඔහු තවත් නිලධාරීන් කිහිප දෙනෙක් එක්ක ඇහිල්ලා මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරා. පරීක්ෂණ ආරම්භ කළා මේ පන්සලට ගියාට පස්සේ පන්සලේ ආමඳුරු හැංගුණා. හරි දැන් එහෙ තව තියෙන මාකස් වත්ත තව ඒ පන්සල් කීපයක් තියෙනවා තැන් වලට හැංගිලා ආමඳුරු. මොකද දැන් දන්නෝ වැඩේ වැරදුනා කියලා ඉවත. හරි මේ හැංගිලා ඊට පස්සේ මේ දරුවව මේව කරන්නේ. ඊට පස්සේ මේ දැන් දරුවා අල්ලා ගන්නත් අවශ්‍යතාව. මොකද දරුවා ඒ වෙනකොට පොලිසිය හිටියේ නෑ. දරුවා ගෙදර යන්න ගිහිල්ලා. දෙමව්පියෝ ගිහිල්ලා යන්න. දැන් මේ සිද්ධියේ පරීක්ෂණ පැවැත්වුවා පස්සේ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ මේ මොකද්ද කළා තියෙන වැඩේ අර දරුවා හිටපු එප්පාවල ගෙදරට වෙනත් පුද්ගලයෙක් යවලා. මොකද මේ ගල්නෑව විහාරස්ථානයේ ඉන්න තවත් භික්ෂුන් වහන්සේ නමක් මෙයාට හිතවත්. ඒ හිතවත් භික්ෂුව වහන්සේව නව අර එප්පාවලේ දරුවගේ ගෙදරට යවලා. ගෙදරට යවලා ඒ භික්ෂුව හරහා ඒ ගෙදර හිටපු දරුවව එතනනුත් පැහැරගෙන ගිහිල්ලා. දැන් මේ පොලිස් පරීක්ෂණ පැවැත්වෙනකොට අතන දරුවගෙන් කට උත්තරයක් ගනී බය වුණාට පස්සේ එතනින් රැගෙන ගිහිල්ලා ඊට තරම් වදයක් දෙනවද බලන්න මේ දරුවෙකුට. හරි ඊට පස්සේ එතන ගෙනිල්ලා ඊට පස්සේ භික්ෂුව කළ තිනනේ ගල් නෑව රෝහලට ඇතුළත් කරලා ඒ දරුවා ඒ වෙනකොටත් අසනීපතෙන් ඉඳලා. හැබැයි එතකොට ගල් නෑව රෝහලෙන් එපයි මේ ඊට පස්සේ මේ පිළිබඳ පොලිසියට පැමිණිලන්න ඒගොල්ලෝ කළත් නැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ ලංකාවට? මොකද මේ සිද්ධියේ ඉන්නේ සේරම නායකහමුදුරු ඉන්නේ. පොඩි අය නෙමෙයි. හරි ඊට වඩා මේ අපචාර සිද්ධිය සිද්ධ කළ තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. විහාරාධිපති කෙනෙක්. ඒ විහාරාධිපති කවුද? බොදුබල සේනාවේ කළුතර දිස්ත්‍රික් සංවිධායක. ඒ කියන්නේ බොදුබල සේනාව කියන්නේ ඥානසාරගේ ඥානසාර හාමුදුරුවන්ගේ. ඔව්. දැන් එයාගේ චරිතය. හරි දැන් ඒගොල්ලෝ කතා කරන්නේ මේ සભ્યත්වයේ සංස්කෘතිය සදාචාරය අපචාර ක්‍රියාවලට එරෙහිව වික්ෂු සමාජයේ ගරුත්වය බුද්ධ දර්ශනීය ආරක්ෂක. හැබැයි ඒගොල්ලන්ගේ පිරිස් කරන දේවල් මෙන්න මේකයි තත්. හරි මේකෙන් පැහැදිලි වෙනවනේ මේගොල්ලන්. දැන් ඊට පස්සේ කෙසේ වෙතත් ඊට පස්සේ මේ දරුවව කොහොම හරි අර පොලිස් නිලධාරියා ලක්ෂ්මන් කඹුරාවල ඔහුගේ බාරයට ඊට පස්සේ අරගෙන කොහොම හරි ගිහිල්ලා රෝහලට ගියාට පස්සේ ගල් නෑ රෝහලින් හංගලා ළමයාව. නෑ මෙහෙම ළමෙක් මෙහෙ ගෙනාවේ නැත්තේ කියලා තියෙනවා.
දැන් මේ සියලු පොලිසියට දෙනාට කියනවා. විරුද්ධව බැරිද නීතිමය ක්‍රියාමාර්ග ගන්න ශ්‍රී ලාල්? ඒක හරිනම් එහෙම තමයි සිදුවේ යුතු මේව දේවල් ඉතින්. නමුත් එහෙම දේවල් සිද්ධ නොවන පරිසරයක් නේ තියෙන්නේ ඇත්තටම මේ අපේ දරුවා රටේ. ඉතින් අහිංසකයි දුප්පත් ළමයෙක්නේ. අහිංසකයි දුප්පත් ඉතින් ඒගොල්ලන්ට හැකියාවකුත් නැහැනේ. කොහොම හරි අන්තිමට මේ දරුවවත් කොහොම හරි ඒ ලක්ෂ්මන් කඹුරාවල පොලිස් පරීක්ෂකවරයා පොලිස් භාරයට අරගෙන ළමා ආරක්ෂක අධිකාරී භාරයට අරගෙන ඔහුගෙන් සම්පූර්ණ කටඋත්තරය අරගෙන සම්පූර්ණ ලියාගෙන ඊට පස්සේ අර හාමුදුරන් අත්තරඟුඩ ගන්න හාමුදුරුව හැංගිලා හරි ඊට පස්සේ අර මාකස්වත්ත කියලා ප්‍රදේශයක් තියෙනවා අගලවත්ත ප්‍රදේශ ඒ පන්සලේ හැංගිලා ඉඳලා තුනේ අන්තිමට කොහොම හරි එතනට ගිහිල්ලා මෙයාවත් අත්අඩංගුවට කරගෙන තුන. ওই ධම්මානන්ද කියන අපචාර. ඒ අත්අඩංගුවට අරගෙන අගලවත්ත පොලිසියට ගෙනාවට පස්සේ එතනට ඇහිලා තියෙන්නේ කවුද? එතනට ඇහිලා තියෙනවා බොදු බල සේනාවේ මාගල් කන්දේ සුදන්ත හිමි. මාගල් කන්දේ සුදන්ත. එයාත් ඉතින් ඔය වගේ අපචාර වලට සම්බන්ධ කෙනෙක්. අර ජපානයේ දැක්කනේ අර පහුගිය කාලේ අපචාර සිද්ධියක් කළා මිනිස්සු අල්ලගෙන ගහන්න ගියා අන්නේ චරිතය. ඒ චරිතේ වාහනයකින් එතනට ඇහිලා. එතනට ඇහිලා ඔය ළමා ආරක්ෂක අධිකාරියේ උප පොලිස් පරීක්ෂයට බැනවදිමින් එහාට ගහන්න ගිහලා යත් එක රණ්ඩු වෙලා මේ අපේ හාමුදුරු කෙනෙක් මේවා බොරු කතන්දර මේවා මේ වික්ෂු සමාජය අපවාදයට ලක් කරන කුමන්ත්‍රණ මේවා කතෝලික පල්ලියේ කුමන්ත්‍රණ මේ අන්‍යයන්ගේ කුමන්ත්‍රණ මේකම තමයි වචනේ. එතන කියලා පොලිසියට දාලා කොහොම හරි මෙයා මේ ආමුදුරංග ඒ අත්අඩංගුවට ගැනීමෙන් රැගෙන යන උත්සාහ කළා තියෙන වාහනේ ගිහිල්ලා. හැබැයි කොහොම හරි ඒ පොලිස් පරීක්ෂකවරයා උප පොලිස් පරීක්ෂකවරයා ලක්ෂ්මක ඔහු කොහොම හරි අර කොහොම හරි පීඩනයට ලක් කළා කොහොම හරි මෙයාව තියාගෙන කොහොම හරි ආමුදුරංගත් අත්අඩංගුවට අරගෙන මෙයා කළා අර දරුවව මේ බොරැල්ල ළමා කාන්තාවක මේ ළමා රෝහලට ඇතුළත් කරලා තිනවා. ළමා රෝහලට ඇතුළත් කළා වෛද්‍ය මණ්ඩලයකට ලක් කරලා තිනවා. රයිට්? ඒ වෛද්‍ය මණ්ඩලයේදී නිර්දේශයක් දීලා තියෙන වෛද්‍ය මණ්ඩල පරීක්ෂණයට භාජනය කළා මේ දරුවව වසරක පරිදි කාලයක් තුල තිස්සේ අපයෝජනයට ලක් වී ඇත කියලා තමයි තියෙන වෛද්‍ය වාර්තා. ඒකෙන් තේරෙනවනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි මෙතන තව දෙයක් කියන්න. මේක අපූර්ව දෙයක්. අන්තිම කෑල්ල මම මේ කියන්නේ. හරි? දැන් මේ භික්ෂුව අත්අඩංගුවටගෙන ඊට පස්සේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාට පස්සේ ඔහුව රක්ෂිත බන්ධනාගාර කරා. රක්ෂිත බන්ධනාගාරගත කළා ටික දවසයි අභිරහස් ලෙස මරණයටපත් වුණා. නෑ. ඒක තමයි කියන්නේ. අවුරුදු 42යි වයස. හරි අවුරුදු 42යි අභිරහස් ලෙස මරණයටපත් වෙනවා. ඔය කියන්නේ මොන හරි බෙහෙතක් බීලාද නැත්නම් ගෙලවැල දාගෙනද? ඒක තමයි ඊට පස්සේ දැන් මම මේ පොලිස් නිලධාරියෙකුනුත් ඇහුවා ළමා ආරක්ෂක අධිකාරී. ඔහු කිව්ව දෙයක් තමයි මේ අත්අඩංගුවට ගෙන රැගෙන යෑමේදී ඔහු ඔය අගලවත්ත පොලිසියේ මේ කූඩුව ඇතුලේ තියලා තුනට ටික වෙලාවක්. එතකොට එතනට නාදුනන පුද්ගලයෙක් ඇහිල්ලා මොනවද පාර්සලයක් දුන්නලු. හරි? ඉතින් ඒ පාර්සලේ අරගෙන ගියාලු ඒක දෙන්න විරුද්ධ වුණාලු. නමුත් මෙයා විරුද්ධ වුණාත් එතන හිටපු ඒ OIC විජේරත්න ඒගොල්ලෝ ඒකට ඉඩ දීලා නැහැ. ඒගොල්ලෝ හාමුදුරු පැත්තේ ඒගොල්ලෝ ඉඳලා තින් තනි කරම. හාමුදුරු බේරගන්න. හරි? දැන් ඊට පස්සේ කොහොම හරි මෙන්න මේ දීපු මෙන්න මෙතන තිබු එක්ක පෙති වර්ගයක් එක්ක මොකක් හරි දෙයක් කාලා හෝ එහෙම නැත්නම් පානය කළා අවසාන මොහොතේ මිය ගියා. හරි? දැන් මේ පුජ්‍යලයට අවසාන මොහොතේ අධිකරණයෙන් නීතියෙන් දඬුවම් දීමට පෙර අන්තිමට ඔහුටම ජීවිතය අයින් කර ගැනීමට සිද්ධ වුණා. හැබැයි එහෙම නෙමෙයි ඒකත් එහෙම නෙමෙයි වෙන්න තිබුණේ නේද? එහෙම නෙමෙයි වෙන්න තිබුණේ මොකද ඔතන ඔය පුජ්‍යලයාව ඇත්තට එක පැත්තකින් බලනකොට අධිකරණයෙන් දඬුවම් දුන්නම් ඒක තමයි ලොකුම දේ. හරි? දැන් ඕක තමයි ඇති වෙච්ච තත්ත්වේ. හරිනම් මේ පුජ්‍යලයට අධිකරණයෙන් දඬුවමක් දුන්න නම් ඒක තමයි විශිෂ්ට. හැබැයි ඉතින් අධිකරණයේ දඬුවම් දෙන්න විස ඒ පුජ්‍යලයාගේම කොහොම හරි කුමක් හරි ක්‍රමවේදයකින් අන්තිමට ජීවිතය අහිමි වුණා. දැන් මෙතෙන්දී අපිට අනිත් එක තමයි අපි හිතමු මේ පුජ්‍යලයා ඔයනි දෙයකට අත්පත් මරුණටපත් නොවි මේ ජීවතුන් අතර ඉඳගෙන නඩුවකට මුහුණ දුන්නා නම් සමහර විට නඩුවෙන් ගැලවෙන්නත් පුළුවන්. හේතුව මොකද? ඔය ටික කාලයක් යනකොට ඔය දරුවගේ දුප්පත් දරුවෝ අර ලක්ෂ 4 දුන්නා වගේ තවත් මොනවා හරි සල්ලි ටිකක් දීලා ඔය සාක්කි එහෙම මේවා කළා ඔය පුජ්‍යලා බේරෙන්නත් ඉඩ තුණා. එහෙම බලනකොට නම් ඔය පුජ්‍යලට ඔය අත්තු ඉරණවත්
බොහොම හොඳයි කියලාත් එක් පැත්තකින් අපිට උපකල්පනය කරන්න සිද්ධ වෙනවා අපහසුයෙන් කොහොමද. හැබැයි සීලල ඔක්කොම කතාවට අහුම්කන් දීලා හිටියාම මම නම් කියන්නේ ඒ පුද්ගලයාට විතරක් නෙවෙයි දඬුවම ලැබෙන්න ඕන. එවැනි අපරාධකාරයෙක් අපරාධයක් කරමින් සමාජය තුළ ගැවසෙනකොට උගත්යයි බුද්ධිමත්යයි කියන උපාධි ගහලා අවුරුදු 4-5ක් විශ්වවිද්‍යාලවල මහ ජනතාවගේ දේපල වලින් ඉගෙනගෙන ඉන්න වෛද්‍යවරු පොරොන්දු වෙලා ඔය එක එක දියුරුම් වල දියුරුම් ප්‍රකාශ කරලා වෛද්‍ය වෘත්තියට එන අය මේ අහිංසක පුංචි අවුරුදු 11 දරුවට වෙන විනාශය මේ අපරාධය සුළු කොට තැකුවනම් ඒ වගේම මොනවාද මහජන සාමයේ මහජනතාව රකින්න පොලිසිය එහෙම කරා නම් ඒ මිනිස්සයා මැරුණා වුණත් ඇත්තටම මෙතන මේ වරද කරපු අනිත් මිනිසුන්ට දඬුවමක් ලැබෙන්න ඕන අපි හිතනවා. නීතිය නොලැබුණත් මේ මිනිසුන්ගේ හදවත් කතා කරනවා ඇති හැම මොහොතකම තමන් කරපු වරදේ හරිද වැරදිද කියලා අපි හිතන්නේ ඒ වැරදින් ඒගොල්ලන්ට කවදාවත් මිදෙන්න බැරි වෙයි එහෙම වෙන්නත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා මොකද මේ වැඩේ කෙරුවේ මේ අහිංසක දුගී දුප්පත් දරුවෙකුට නිසා. ඔව් ඇත්තටම මෙතෙන්දී වෛද්‍යවරුත් දැන් අර අපචාර කර පුජ්‍යලයා වෙනම කතන්දරයක්. කොහොමත් ඔහු කළා නේ එතකොට. ඔහු අපරාධකාරයනේ. එතකොට ඔහුව බේර ගැනීම සඳහා මේ වෛද්‍යවරුත් මේ විදිහට ක්‍රියා කළා තිනක පැත්තකින්. අනිත් පැත්තෙන් පොලිසිය OIC ඇතුළු ඒ නිලධාරීනුත් ක්‍රියා කළා තියෙනවා. එහෙමනම් ඔය පොලිස් ලොක්කටයි. එතකොට ඔය කියන වෛද්‍යවරුන්ට හරිනම් ඒගොල්ලොත් මේ නඩුවේ විත්තිකරුව බවට පත් වෙනවා. ඒගොල්ලොත් විත්ති කූඩුවට නගින්න ඕනේ. අර අපි හිතමු අර පුද්ගලයා දැන් මරණයටපත් වෙලා කියලා. හරි ඒක පැත්තකින් තින් ඔහුටත් මෙයා කරන්න බෑ. හැබැයි එහෙමනම් මේ සිද්ධිය යටපත් කරන්න කටයුතු කර අරගොල්ලන්ට විරුද්ධව නඩු දාන්න ඕනේ හරිනම්. අනේ මොකද ඒකට හේතුවත් දැන් මේගොල්ලෝ මේ අපරාධයට හවුල් වෙලා තියෙන්නේ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් විදියටනේ. එතකොට දැන් අපිට අනිත් පැත්තේ මෙතන රාජ්‍ය සේවයේ නොවුනත් පුද්ගලික වුණත් ඒ දඬුවම ඒගොල්ලන්ට අත් වෙනවා. මොකද රාජ්‍ය සේවයේ පුද්ගලිකයි කියලා නෑ. යම් කිසි අපරාධයක් යටපත් කරාට පස්සේ ඒ කාටත් නීතිය පොදුයි. ඒකයි ඒගොල්ලෝ අපි තුන් පුද්ගලිකාංශයේ පුද්ගලික පිරිසක් ඔය දෙම් පරීක්ෂණයේ සිද්ධිය යට ගහලා තමයි. ඒගොල්ලන්ටත් වෙන හරිය නඩුරම් විත්ති කරුව කරන්න. යම් කිසි අපරාධක ඍජුව හෝ වක්‍රව යම් කිසි සිද්ධියක් යටපත් කිරීම එහෙම නැත්නම් දැන යම් කිසි අපරාධයක් සිදුවන බව හෝ සිදු වූ පසු දැනත් එයා නීතිමය ස්ථානයකට පැමිණිලි නොකරීමත් අපරාධමය වරදක් ඒ අපරාධයේ කොටස් කරුවෙක් බවට පත් වෙනවා. දැන් ඔබ ඔය ලියවිල්ලේ කියපු විදියට දැන් ඔබ සම්පූර්ණයෙන්ම එක පොලිස් ස්ථානවල ඒ වැරද්ද කරපු අයගේ නම් කිව්වා. ඒ ස්පිරිතාලේ හිටපු දොස්තරලා ගැන කිව්වා. ඊළඟට ඔබ පන්සල් වල ඒ පිරිස ගැන කිව්වා. එතකොට ඇත්තටම මේ අය සියල්ලම මේකේ විත්තිකාරයෝ වෙනවනේ. දැන් ඔය නඩුව, උගර නඩුවක් ගියාද මොකද උනේ දැන් මොකද ඒකේ තත්ත්වය? එතනින් ඒක ඉවරයි. අරයා මැරුණා එතනින් වැඩේ ඉවරයි. එතනින් වැඩේ ඉවරයි. හරි අසාධාරණයි නේද? ඒක තමයි අපේ රටේ කියන්නේ. දැන් ඒක තමයි බොහෝ දේවල් වලදී දැන් යම් කිසි සිද්ධියක් සිද්ධ වුණාට පස්සේ මේ නීතියේ අන්තිමට කෙරවලක් දක්වා යන්න එපා දෙයක් වුණාට පස්සේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. විත්තිකරුවා මැරුණා දැන් වැඩේ ඉවරයි. එතනින් දෙමව්පියොත් දැන් අපි උදාහරණයක් ගන්නකො තුෂ්වික්‍රම නායක එයාගේ දරුවට පාසලෙන් වෙච්ච ඒ අපයෝජන නිසා දරුවා මානසික වැටෙනවා කියලා ඇය තවමත් ඒ වෙනුවෙන් ෆයිට් කරනවා. මොකද ඇයට සමාජ බලයක් තියෙනවා. එයාගේ අයියා සහ තාත්තා හිටපු දේශපාලකයෝ ඇයට ආර්ථික බලයක් තියෙනවා. ඇයට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි බොහෝ විට මේ වගේ ගොදුරු වලට පත් වෙන්නේ අර අහිංසක ගම්වල ඉන්න එදා වේල කන්න නැති ඊටාම දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝනේ. අර ඒකයි මම ඇත්තටම කිව්වේ විශේෂයෙන්ම බලන්න දැන් මේ කහචීවරය ඇඳගත්ත මේ හොරට කහචීවරය පොරවගත්ත අයත් ඒ වගේම හදවතක් හිතක් පපුව නැතුව කාකි කෝට ඇඳගත්ත අයත් අනෙක් පැත්තෙන් ওই වේදනලාව දාගත්ත අපි මේ හැමෝටම නෙමෙයි කියන්නේ සමා වෙන්න ඊටාම හොඳ බුදුවරු වගේ දෙවිවරු වගේ වෛද්‍යවරු ඉන්නවා පොලිස් නිලධාරීනුත් ඇති හාමුදුරුවරුත් ඇති. හැබැයි මේ වගේ ත්‍රාඩ මැර කණ්ඩායම් නෙට්වර්ක් එකක් විදිහට හැදලා වැඩ කරන බවනේ මේකෙන් පේන්නේ. ඉතින් අපි හිතන්නේ මෙන්න මේක වළක්වන්න එකක් මීට වඩා නීති රීති හරි ගෙනල්ලා මේ මිනිස්සුන්ව පොඩ්ඩක් බැඳලා දාන්න සහ මේ වගේ යෝජන අපචාර අපරාධ ඉක්මනින් නඩුහලා ඉවර කරලා බින්දිතයට සාධාරණයක් ඉෂ්ට කරන ක්‍රමයක් හදාගන්න අපි සමාජයක් විදිහට කෑ ගහන්න ඕන නේද? ඒකට පෙළ ගැසෙන්න අනිවාර්යයෙන්ම එහෙම දෙයක් වේ යුතුයි.
එහෙම නැතුව අපි මෙතෙක් කල දැන් නිශ්ශබ්දව නිහඬව හිටියන ওই දේවල් හිටියා වලදී හොඳටම ඇති. ඔව්. ඒ නිහඬව හිට තීම තුල අපිට පැහැදිලිව පෙන්눔 කරනවා මේවා එකක්වත් සුවපත් වෙන ප්‍රශ්න නෙමෙයි. හ්ම්. හරි එන්න ඕජස් ගලන ප්‍රශ්න බවට පත් වෙනවා. හ්ම්. ඒ මොකද අර නිහඬත්වය තුලින් ඕවගේ වැරදි කරන මිනිස්සු තවදුරටත් වැරදි කරන්න පෙළඹෙනවා. පෙළඹෙනවා. හැබැයි අපි කරන්න බලාගෙන ඉන්න අයටත් රුකුලක් ලැබෙනවා. ඔව්. දැන් අපි කරන්නේ මොකද? වැරද්දක් දුටු තැන හෙලිදරව් කරන්න ඕනේ. අන්න එතකොට වැරදි කරන මිනිස්සු ටිකක් බය වෙනවා. ඕක දේ කරොත් අපේගේ પરම්පරාවත් එක්කම ඕකුන් හෙලිදරව් කරනවා. ඒ නිසා දැන් අපි මේ වගේ වැළකෙන්න ඕන කියන අඩුතරමින් එවිලත් එකට හරියන්න. එහෙම නැතු වුණොත් අපි මේවා සංගගණ හිටියොත් තවදුරටත් සිද්ධ වෙන්නේ මොකක්ද? මෙවැනි අපචාර ක්‍රියා නෙමේ ඊටත් වඩා ලොකු දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හරි ශ්‍රීලාල් බොහොම ස්තුතියි ඔබගේ මම හිතන්නේ ඔබ එලිමහනේ සිට පටිගත කිරීම කරන්නේ යම් කිසි ආකාරයක අඳුරු ස්වභාවයකුත් පෙන්눔 කරනවා මොනවා වුණත් අද කතා කරපු කතාව ඇත්තටම ඊටාම අඳුරු සහගත කතාවක්. ඒ සියල්ල ඇතුළෙම හිටිය අඳුරු චරිත. ඉතින් අපි හිතනවා අපි මේ සියල්ල ඔබත් එක්ක කතා කරන්නේ ඊටාම වේදනාත්මක කාරණා. මේවා ඔබ දැනගත් තරමින් ඔබට පුළුවන් මේ වැනි දේවල් ඔබාවට පරිසරයේ සිදුවමින් පවතිනවාද කියන එක පිළිබඳව ඇහැ ගහගෙන ඉන්න, ඔබ්සර්ව් කරගෙන ඉන්න. ඉතින් එහෙම වෙන්න පුළුවන් වෙන තමයි අපි මේ පුළුවන් විදිහට මේ වගේ කාරණා ඔබට විටින් විට ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට පෞද්ගලිකව අපහාස කරන්න නෙමෙයි. හැබැයි කවුරු හරි මේ දේවල් කරලා තියෙනවා නම් ඒ අපහාසය විඳගන්න එක ඒගොල්ලොන්ගේ වගකීමක්. ඉතින් එහෙමනම් මං හිතන්නේ අපිට අද දවසේ වැඩසටහන නිමා කරන්නට වෙනවා. බොහොම ස්තුතියි ශ්‍රීලාල් ප්‍රියන්ත මහතා ස්විට්සර්ලන්තයේ සිට අද අපිත් එක්ක සම්බන්ධ වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීලාල් ප්‍රියන්ත මහතා. ඉතින් ඔබට ඊටම ස්තුතිවන්ත වෙමින් නැවතත් දවසක සිරස්තලෙන් ඔබට ගිය මෙවැනි සාකච්ඡාවක් ඔබට අරගෙන එන බලාපොරොත්තු වෙන අද දිනට අපි සමු අරගන්නවා. ඉතින් අමතක කරන්න එපා Open News channel එක subscribe කරන්න. ඒ වගේම අපේ වීඩියෝ ඔබේ ආදරණීයයන් එක්ක share කරන්න. සමාජය දැනුවත් කරන්න අපි පවුරක් ලෙස එකට හිටගෙන ඉමු මේ ප්‍රශ්න විසඳ ගන්නතුරු මේවාට තිත තබනතුරු ගිහිල්ලා නම් හමු වෙන නැවතත් දවසකදී අයිබෝවන් ශ්‍රීලාල්. An informed public is a questioning public. Stay with us.